අපිට වැඩිපුරම කේන්තියන් තරහයන් ගෙවල් වල මිනිස්සුත් එක්ක නෙමෙයි. වැඩිපුරම අපි ඇවිස්සෙන්නේ කාත් එක්කද? අඳුරන්නේ නැති මිනිස්සුත් එක්ක කේන්ති යනවා. වෛර බඳින්න ඉක්මන් වෙන්නේ කාත් එක්කද? සහෝදරයොත් එක්ක. අපි ළඟින් ඉන්න මිනිස්සුත් එක්ක. ඉක්මනට තරහ පිරිමහන්න හදන්නේ කාත් එක්කද? අම්මා තාත්තත් එක්ක. ඇයි? රිප්ලයි නෑනේ වට. අම්මට තාත්තට මොක කිව්වත් ගැටලු තියනවද? ඔය ජීවිතේ මේ වෙනකොට තරහ පිරිමහන්න පටන් ගන්න ඉස්සරලම කන්නේ නැතුව ඉඳලා. නැද්ද? මේක හරි පහසුවෙන් කරන්න පුළුවන් කට්ටිය කවුද? ගෙදර උදවිය. එහෙම නෙමෙයිද? දැන් මේ පින්නතුන්ට ඔය පාරවල් දිහා ඉන්නකොට කේන්ති යනවද? එහෙම නෑ මේක ලෙඩක්. ගෙදර ඉද්දිද කේන්ති යන්නේ ඔය කඩවල් දිහා ඉන්නකොටද කේන්ති යන්නේ? ගෙදර ඉන්නකොට. පාලනය වෙන්න ඕන තැන කොහෙද? ගෙදර. එකටම හිතන්න. හෙට ඉඳන් කව කිසිම හේතුවක් මත අම්මා තාත්තා එක්ක අමනාපකම් තියාගන්න එපා. අපිට මතක නෑ පින්නතුනි අවුරුදු 20න් එහා එච්චර මතක නෑ. 10න් එහා මතකද? අවුරුදු 5න් එහා මතකද? මිනිස්සුන්ට මතක තියෙන්නේ අපිට හොටු සූර ගන්න පුළුවන් කාලෙන් පස්සේ විතරයි. එහෙම නෙමෙයිද? මං ගියා ඔය ළමා වාට්ටුවකට කුරුණෑගල. අම්මා පොඩි එකා එක්ක ළඟ ඉන්නවා. අර තාත්තා ආවට පස්සේ අම්මා ගියා රෙදි කෑලි ටික හොදන්න. තාත්තා පොඩි එකා ගාව තියලා. මට එදා තමයි ඇත්තටම තාත්තගේ අගේ තේරුනේ. තාත්තලා කවුද කියලා තේරුනේ. ඇත්තන්ටත් එහෙම ගානක් නෑ මේව කිව්වට මන් දන්නවා. පස්සේ අර පොඩි එකාට මොකක් හරි අසනීපයි. මේ තාත්තට තේරුණා පොඩි එකාගේ නහය හිර වෙලා කියලා. පොඩි උන්ගේ හොටු හිර වුණාම කොහොමද අදින්නේ? ඇඟිල්ල තියලා පොඩි එකාට පිම්පන් කියනවද නෑ? කට තියලා අදිනවනේ නේ. තාත්තා පොඩි එකා දෝතට ගත්තා. අරගෙන පින්නතුනි කිසි හිරිකිතයක් නැතුව මුළු කටම නහයට තියලා ඇද්දානේ. අපේ හොම කරලා නැද්ද? කියමු. කාටද මතක? කාටද ඒ ගුණය සිහිපත් වෙන්නේ? අපේ අම්මා හොම අපිට කරලා තියෙනවා. අපේ එකපාරද? අපේ තාත්තා හොම කරලා තියෙනවා. කට පුරවලා අරගෙන විත්තියක්වත් නැතුව වෙන්නත් නෑ. කාටද හොම කරන්න පුළුවන්? කාටද අපිට ඉඩ හසර ලැබිලා තියෙන්නේ අම්මටයි තාත්තටයි විතරයි. දරුවන්ට පුළුවන් දේ විදිහට අම්මටයි තාත්තටයි කරන්න කවදාවත් බෑ. ඒක කරන්න පුළුවන් අම්මටයි තාත්තටයි විතරමයි. කවදාවත් කිසිම හේතුවක් මත. අය මේ සාධාරණීකරණය කරන්න බෑ මේ හේතුව. නේ මට දුන්නේ අක්කට දුන්නා මට දුන්නේ අයියට දුන්නා අරුන්ට තමයි කිරුවේ අරකගේ ළමයි තමයි බැලුවේ. ඕවා මේ අවුරුදු 20න් පස්සේ අපිට ඉඩ හසර ලැබිලා තියෙන්නේ. එච්චර කාලයක් හුලම් බිල්ලද හැදුනේ.
මම මෙහෙම කියන්නේ මම මහලු මඩම් වල බණ කියන්න යන හින්දා. කවදාවත් මින් මනද කිසිම හේතුවක් මත දෙමව්පියන්ගේ හිත් නම් රිද්දන්න එපා. පොරොන්දු වෙන්න. අදිෂ්ඨාන කරගන්න. අපිට මතක් වෙන්නේ කරපු වෙනස්කම් විතරයි. පොතක් පිරෙන්න හොඳ ලියලා තිබ්බත් මිනිස්සු මොකද කරන්නේ? ඒකේ වැරදි විතරක් දාලා අපූර්වට සාරාංශයක් ලියනවා. මිනිස්සුන්ට පේන්නේ අඩුපාඩු විතරයි. ඊළඟට ඔය සහෝදරයෝ මම මේ කියන්නේ අර ළඟම කීප දෙනානේ අපේ කේන්තිය තරහ වැවිස්සෙන බොහොම ඉක්මනට ප්‍රතිචාර දක්වන දැන් අපේ අයියත් නැති වෙලා සති දෙකක් විතර නේද හිටපු එකම සහෝදරයා. එතකොට බිරිඳ දරුවෝ හින්දා මම මේ දරුවෝ බිරිඳ අවතක්සේරු කරනවා හැම නෙමෙයි හොඳේ. ගොඩක් පවුල්වල සහෝදරකම් නැති වෙන්නේ නැත්නම් කසාදෙන් පස්සේ. මේ පැත්තේ නම් එහෙම නැතුව ඇති මං කියන්නේ බොහෝ පැතිවල එහෙම වෙනවා. මහගෙදර බත් කෑම නවතිනවනේ අන්තිමේ බැන්දට පස්සේ. නිකන් මං කියනවට හිතන්න බෑන්ඩ අපේ පවුලේ කවුද එක්ක අහුවෙලා බත් කෑවේ කියලා. ඒව නැති වෙනවා. ඕන තරම් කසාද බඳින්න පුළුවන්. බැරිද? දරුවොත් හැදි හැකි. සහෝදරයෝ හැදි හැකි. සහෝදරයෝ හදන්න බෑ. අම්මා තාත්තා හැදි හැකිද? අම්මා තාත්තා හදන්න බෑ. අර ළඟම ඉන්න ඕන පිරිසක් ඈත් වෙලා වගේ නැත්. එක මිටට ඉන්න ඕන පිරිසක් ඈත් වෙනවා. මතක තියාගන්න. අපේ අම්මලා තාත්තලා අපි හින්දා එයත්න්ගේ අම්මා තාත්තා සහෝදරයොත් ඈත් කරගන්න. එහෙම වෙන්නේ නැත්නම් ඉඩකඩම් රකින්න තරමක් රකින්නේ ඇයි? අහනකොට කියන්නේ හාමුදුරනේ අපේ ළමයින්ටත් එපයි කියලා. එහෙම නෙමෙයිද කියන්නේ? දරුවන්ට ඕනනේ කියලා. ජීවිතේ එකපාරක් හම්බෙන්න සහෝදරකම ඉදිරිවාදිකම් වලට පෙරලා ගන්නවා. දරුවන්ට ඉඩකඩම් පරිස්සම් කරන්න. වෙන මොකටද? මේ පැතිවල තියෙනවද ඉඩකඩම් ගැටලු නැතුව ඇති මං හිතා. නෑ බොහෝ පැතිවල තියෙනවා ඒක. මෙහි පැතිවල නැතුව ඇති. අනෙක් පැතිවල හරියට ඕවා තියෙනවා. පුරුදු වෙන්න. කාලෙකින් හම්බෙච්ච මිනිසත් භවය තුල හෙට ඉඳන් වෛරය අතාරින්න. කොහොමද වෛරය අතාරින්නේ? අර එක සෙන් කතාවක තියෙනවා බිරිඳ මැරුණට පස්සේ ස්වාමියා හාමුදුරු කෙනෙක් එක් කරගෙන ඇවිල්ලා පිරිත් කියනවා පින් අනුමෝදන් කරන්න. මේ ඔය ඇත්තෝ ගැන කියන්නේ. පිරිත් කියලා ඉවර වෙලා හාමුදුරුවන්ට කියනවා මේ පින් දෙන්න කිව්වට පස්සේ හාමුදුරුවෝ අතින් කියවුණා මේ සේරටම පින් සිද්ධ වේවා කියලා. අර මනුස්සයා ඩක් ගාලා නැගිටලා කියනවා සේරටම දෙන්න බෑ බිරිඳට විතරයි දෙන්න ඕන කියලා. මොනවාද? පින්. හාමුදුරුවෝ දන්නා જાති කියලා පහදනවා නෑ එහෙම නෑ සේරටම දුන්නට අඩුවක් වෙන්නේ නෑ. සේරටම දෙන්න හැබැයි අල්ලපු ගෙදර එක්කෙනාට දෙන්න එපා කියනවා. ඒ මිනිස්යාගේ නම කියලා කියනවා එයාට නොදී අනික් සේරටම දෙන්න කියලා. අපෙත් මේක නෙමෙයිද තියෙන්නේ. ඔයත්තන්ට
සේරටම දෙන්න ඔය ඇත්තෝ අතේ මොකක් හරි තිබ්බොත් කවුරු හරි කෙනෙක් ඉන්නවා ඇත්තෝ ගා. කාට දුන්නත් අරකට දෙන්නේ නැහැ කියලා කියන්නේ නැද්ද? කාට කිරුවත් ඔවුන්ට කරන්නේ නැහැ කියලා එකක් නැද්ද? ඔවුන්ට කිරුවට වැඩක් නැහැ කියලා එකක් නැද්ද? දැන් කොහොමද වෛරය නවත්තන්නේ? කෙරුවට වැඩක් නැහැ කියනම කෙනාට තමයි කරන්න වෙන්නේ. ඒ මනුස්සයාට කෙරුවොත් තමයි වෛරය නවතින්නේ. පුරුදු වෙන්න. කවදනම් අය මේ තෙරුවන් වැඩ ඉන්න භූමියක පස්පා ගන්නද? කවදනම් ආය මේ මහ පොළොවේ ගැටෙන්නද? මේ ත්‍රිවිධ රත්නේ වැඩ ඉන්න භූමියේ ඉඳන් පින්නතුනේ අදිෂ්ඨාන කරන්න හෙට ඉඳන් නම් වෛරක්කාරයෝ තියාගන්න එපා. මට ඉර හඳ වගේ විශ්වාසයි මම මෙව්වා කිව්වට ඔය ඇත්තෝ හැදෙන්නේ නැහැ. මොකදයි මේ ජීවිතය හන පළවෙනි බණ. නමුත් ප්‍රගුණ කරන්න මේ අවස්ථාව මගහැර ගන්න එපා. බල්ලෙක් තව බල්ලෙක් දැක්කහම මොකද කරන්නේ? කතා කරනවද? කණ්ඩ බයිනවා. ඒ බලු වැඩ කරන්න ඕන තරම් ආත්ම තියෙනවා. මේ පැතිවල නැද්ද උදේට දැක්කහම මූණ කටක් බලලා hina වෙන්නේ නැති මිනිස්සු. අතන්න මතක් වෙන්නේ නැති අපේ ගමේ අහවලා ආවයි කියලා. මේ පැතිවල තියෙනවද කුලමල ප්‍රශ්න නැහැ. බොහෝ පැතිවල තියෙනවා. මම ඒකත් කියලාම ඉන්නවා. ඔය ඕන් දැන් මතක් වෙයි අපේ ගමේ අහවලා බල්ලෝ වෙලා උපදින්නේ කියලා මතක් කරගන්න. මිනිස්සුන්ගේ තියෙනවා නිලමක්කාරකම්. මිනිස්සුන්ගේ තියෙනවා මාන්නක්කාරකම්. වෙනදුනේ. පෙර සංසාරේ කරපු පින්වල ආනුභාවයට කතා කරන්න හම්බුණානේ අපිට. වචන නාස්ති කරන්න එපා. මින් මනතන එක පෙලන්න. වචන නාස්ති කරන්න එපා. අනෙක අවතක්සේරු කරන්න. වචන නාස්ති කරන්න එපා. අනෙකට රිද්දන්න. ගෙවල් වල වැඩිපුරම කරන්නේ මොකද්ද? ඔය අම්මලා උය උයා ඉන්න ගම මම නිකන් කියනවට මේව කරලා බලන්නකො. දෙපාරකට වැඩියෙන් අහන්නකො තව උයලා ඉවර නැද්ද කියලා. මොනවද කියන්නේ? කියන්නේ නැද්ද හිටපියව කියලා ටිකක් පටන් ගන්න නැද්ද? කතා කරන්න බෑ. අම්මලා තාත්තලාගෙන් අහනවා නේද ඔය කෑවද කියලා. මේ පැතිවල බොනවද නැහැ? නෑ ඇත්තටම යන්නේ. ඇත්තටම බොනවලු. නෑ බොහෝ පැතිවල බොනවා ඒකයි. නෑ බිව්වට කමක් නෑ. අරක්කු බොන්න එපා. මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්න එපා. හේතුව ඔය අම්මලා අහනවා තාත්තලාගෙන් ටිකක් උයලා තියලා බෙදලා තිබ්බට පස්සේ කෑවද කියලා අහනව නේද? එතකොට කොහොමද උත්තර දෙන්න ඕන? එක්කෝ කෑවා නැත්තම් නෑ. කියන්නේ නැද්ද අපූර්වට තෝ දැක්කේ නැද්ද මං කෑවද නැද්ද කියලා අහන්න නැද්ද අනිත් පැත්තට? අහනවා. කාත් එක්කද ගෙදර හොඳින් කතා කරන්න පුළුවන්? ළමයිට කියන්නකො දෙතුන් පාරට වැඩියෙන් කන්න කියලා. අඩි හප්පලා කියන්නේ නැද්ද අඩේ හිටපෙව කන්නම් කියලා? ළමයෙකුට පින්නතුනේ කියන්න බෑ කන්න කියලා. දෙමව්පියෝ කණ්ඩේන්නේ. මොකක්ද ගෙදර තියෙන සැනසීම? ජීවිතේ පුරුදු වෙන්න. කිසිම හේතුවක් මත ඔය වචන අනෙකගේ පීඩාවට නම් පාවිච්චි කරන්න එපා.
මේ අවස්ථාව තියෙන්නේ බොහොම සීමිත කාලයයි. අපි අවුරුදු 7-800ක් මේකේ ඉන්නවද? මේ අවුරුදු 50ක් 60ක් ඉඳී. ඒ අත්ෙන් බණ කියනකොට මං මැරෙන්න පුළුවන්. අහනකොට ඔය ඇත්ත මැරෙන්න පුළුවන්. මේ හරි අස්ථාවරයි. මේ පුංචි කාලය තුල භෞතික ලෝකේ කිසිම දෙයක් ඈඳාගෙන කිසිම හේතුවක් මත වචනකින්වත් අනෙක හැල්ලු කරන්න එපා. මානව ගුණ ධර්ම පුරුදු වෙන්න. බුදුවරු දේශනා කරනවා මංගල කරුණවල ගාර වෝච නිවාතෝච අනෙකට ගරු කරන්න පුරුදු වෙන්න. හිස නමන්න පුරුදු වෙන්න. අපේ තත්ත්වය තරාතිරම සමාන ගැලපෙන මිනිස්සුන්ට විතරක් නෙමෙයි ගරු කරන්න ඕන. ඒ ගරු කරන්න ඕන පින්නතුනේ අපේ හෘද සාක්ෂියට එකඟ වෙන්න පුළුවන් විදියට. මම පොඩි කරුණු දෙකක් කියන්න මේක අද රෑ ගිහින් කරන්න ඕන. බෙදී ඔය කෙලල හැන්දෑවට ගෙවල් වෙනවනම් මේව කරන්න බෑ. මොන මෛත්‍රියද? හැන්දෑවේ නිදා ගන්න කලින් ඔය මුළු ලෝකෙටම මෛත්‍රී කරන්න. මේක කරන්න පුළුවන් වෙන්නේ මොන ආත්මෙද? මිනිස්සු වෙලා ඉපදුනා විතරයි පින්නතුනේ. මේවා සත්තුන්ට කරන්න පුළුවන්. වෛරක්කාරයෝ නැති වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න. ඔයත්තන්ගේ හිත්වල මේ වෙනකොටත් ඇති ඔවුන්ගේ මල ගෙදරකටවත් යන්නේ නැහැ කියලා හිතාගන්න. අහගන්න. අපෙන් පලිගත්ත අපිට වෛර කරපු එදිරිවාදිකම් කරපු අපිට අකුල් හෙලපු අපිට නැති කාලේ නොබලපු සියලු දෙනාට බලන්න. ජීවිතේටවත් ඇහැක් කරලා බලපු නැති මිනිස්සුන්ට බලන්න. මේ ටික හදාගන්න තියෙන ටික කාලය විතරයි. අපි දන්නවා සමහර අම්මලා තාත්තලා ඉන්නව දරුවන්ට කියනවා මේ අරුම් මෙහෙමයිනේ මෙවුන් මෙහෙමයි ඔවුන්ගේ ගෙවල් වල යන්න එපා. ආශ්‍රය කරන්න එපා. ගොඩක් දෙමව්පියෝ තමයි වෛරය ක්‍රෝධය පතුරන්නේ. දරුවන්ට අප්‍රිය කරනවා දෙමව්පියෝ. දැන් අපි හිතමුකෝ හොඳවත්තන්ට මතක් වෙයි අපේ අම්මා තාත්තා වයි කියලා. ගෙදර ඉන්නවා කියලා. කණ්ඩ දෙන දරුවා, ක්ලිනික් එක යන දරුවා, බෙහෙත් ටික දෙන දරුවා ජීවිතේට මේ මිනිස්සයාගේ හොඳක් කියන්නේ නැහැ. අවුරුද්දකට සැරයක් ඔය සරම කුචීත් එක්ක 60කුයි සීනේ 250කුයි කිරිපිටි පැකට් එක්කුයි අරන් එන. ඔය ඈත ඉඳන් එන කවුරු හරි දරුවෙක් ඉන්නවනම් ලොකු කවුද? අර කොහේවත් ඉඳන් එන මිනිස්සු. අර හැමදාම කණ්ඩ බොණ්ඩ දෙන දරුවා දකින්නේ වඩු පාඩුනේ. අවුරුද්දකට දෙපාරක් විතර ආවට පස්සේ ඒ දරුවා ළඟට අරගෙන කියන්නේ මොනවාද? අර මොකක් හරි වෙච්ච අඩුපාඩුවක් කියන්නේ. නැනිකම් මම මේ කියනවට හිතන්නකො ඔය කටවල් වලින් කවද්ද හොඳක් කිව්වේ කියලා. ජීවිතේ අදිෂ්ඨාන කරගන්න. ජීවිතේ ප්‍රාර්ථනා කරන්න. මිම්මනත කවදාවත් ඔය කටවල් වලින් අනෙකගේ අගුණ කියන්න එපා. මේවා නම් හදාගන්න ඕන දේවල් පින්නතුනේ. අනෙක පෙළලා අනෙකගේ වැරදි කියපුවාම මාන්නක්කාරකම තියාගෙන මොකුන් වෙලාද උපදින්නේ? අතිමාන්න කුකුර මාන්නක්කාරය උපදින්නේ බල්ල වෙලා. ඒ නිසා ලැබපු මනුෂ්‍යාත්ම භාවයෙන්
ප්‍රයෝජනයක් ඇති කරගන්න නම් නපුරෝ පරන්නි කුබ්බේත නාති මඤ්ඤේත කත්තචිනං කංචේ. කිසිවෙක් කිසිවෙකුට වෛර නොකරේවා. කිසිවෙක් කිසිවෙකුට නින්දා නොකරේවා. අවමන් නොකරේවා කියන ප්‍රාර්ථනාව හැන්දෑවටත් කරන්න උදේටත් කරන්න.